අන්‍යොන් හෂිම්නිකා චිංගුදරී හත්වෙනි පාඩමේ පළවෙනි කොටස තියෙන්නේ කේජොල් ක්වා නල්ෂි ඍතු සහ දින මුන් පොප්වලට තියෙනවා අල් පයන්න කියන එක PM එක පුල්කුචි හල්යොන් මේක පුල්කුචි එකක් විදිහට භාවිතා වෙන විදිහ ව්‍යාකරණෙත් එක්කම කියලා දෙන්නම් පහළදී අන් කියන ව්‍යාකරණය දෙවෙනිට ඉගෙන ගන්න තියෙනවා අන් කියන්නේ නැත යන අර්ථයක් ඕහි වචන මාලාවට තියෙනවා කේජොල් ඍතු නල්ෂි කාලගුණය මුන්හා චොම්බු 7 වෙනි පාඩමේ දෙවෙනි කොටස මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මුන්නා චොම්බුක බලන්න නල්ෂි කාලගුණය ගැන ඕහිල් වචන මාලාව 1 කේජොල් ඍතු කොරියාවේ ප්‍රධාන වශයෙන් ඍතු තියෙනවා 4ක් පොම් යොරම් කාල් කියවුල් කියලා 4ක් තියෙනවා ඕකේ පොම් වලට පොම් වැදගත් වෙන්නේ තත්තත් හදා පොම් වල තියෙන එක තත්තත් හදා මල් පිපෙනෝ වසන්ත කාලේ නිසා යොරම් එකේ තියෙන්නේ තොප්තා කියන අධිකම රස්නේ යොරම් එකේ තියෙන අධිකම රස්නේ සාමාන්‍යයෙන් පීනන්න යනෝ බීච් එකට යනෝ ඒ වගේ දේවල් තමයි තොප්තාවලදී කරන්නේ ඊට පස්සේ කාල් එක තියෙනවා සරත් කාලේ මේකේ ටිකක් හුලං හමනෝ වැඩි ගස්වල කොළ හැලෙනවා කොළවල පාට වෙනස් වෙනවා කියලා තියෙනවා එහෙම ස්වභාව ධර්ම වෙනස් වීම වගේ ඒකේ කියනවා ඊට කියවුල් එක සීත කාලේ චුප්තා සීතලයි මේකෙදි වෙන දේවල් හිම වැටෙනවා බිම සුදු වෙනවා හිම ක්‍රීඩා කරනවා ස්කීන් බෝඩ් වගේ හිම ක්‍රීඩා කරනවා ඒ වගේ කොටසක් තමයි ඒකේ තියෙන්නේ මේකේ දෙවෙනි කොටසදී ඒ කියන්නේ 7 වෙනි පාඩමේ දෙවෙනි කොටසදී ගැන කතා කරනවා මුන්හ චොම්බු එකත් එක්ක මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ඒ කොටස බලන්න ඊට පස්සේ ෂිප්තා කියලා තියෙනවා පහසුයි ඔරෙප්තා අමාරුයි මේ දෙක විරුද්ධ වචන චගප්තා තියෙනවා තොගප්තා තියෙනවා ඊට පස්සේ තොගප්තා තියෙනවා චගප්තා තියෙනවා ඊට පස්සේ නෝමු තියෙනවා ගොඩක් චොගම් ටිකක් යොන් ඕ ඉංග්‍රීසි භාෂාව ඔත්තේයෝ කියන ප්‍රශ්නවාචී වචනයක් ඔත්තේයෝ කොහොමද වගේ අර්ථය කොහොමද ඔත්තේයෝ කොහොමද ඊට පස්සේ තියෙනවා කරිමල් පොගෝ පින්තූරය බලලා පොගිවා කච්චි මෙන්න මේ පොගි එක වගේ තෙහාරල් වංශොන් හසයෝ මෙන්න මේ තෙහා එක සම්පූර්ණ කරන්න මුසන් කේජුරියේයෝ කුමන ඍතුවද කාල්යේයෝ මෙතනින් බලලා දාන්න තියෙන්නේ මෙන්න කරීම් එක මෙන්න කරීම් එක මොකක්ද ඍතුව කියලා අහලා තියෙනවා ඍතුව කාල් යේයෝ දාන විදිහ දැන් දන්නවනේ හිඳ කරගෙන මුසන් කේජුරියේයෝ උඩින් බලන්න මොකක්ද ඍතුව කියලා දාන්න මුසන් කේජුරි කාරන් නල්ෂිගා ඔත්තේවා කාලන නල්ෂිගා ඔත්තේයෝ කියලා අහලා දෙනවා කාලන නල්ෂි කොහමද ෂියෝන් හේයෝ කියලා දැම්මනම් ඒක හරි අන්න PM එක PM පුල්කුච්චි හල්යන් පුල්කුච්චි වෙලා භාවිතා කරන විදිහ ඒ කියන්නේ තොප්තා වගේ ඒවැදී දා අයින් කරාන් පස්සේ අල් පයන්නක් විතරනේ ඒ අල් පයන්න අයින් වෙලා
ඒකට ඌ සොරේ ඇවිල්ලා ඌට ඕයෝ එකතු වෙලා ඌෝ වෝයෝ වෙනවා කියන පුල්කුච්චි එක. ඒ කියන්නේ තොප්තා කියන වචනේ ගත්තොතින් ඒකේ තියෙනවා පයන්න. ඒ පයන්න අයින් වෙලා ඒ වෙනුවට ඊට තොප්තාවල ප අයින් වෙලා ත ඉස්සරහෙන් උයන්නක් එනවා. ඌට ඕයෝ එකතු වෙලා වෝ හැදෙනවා. ඌයෝ වෝයෝ හැදෙනවා. එතකොට තෝයෝ හැදිච්ච විදිහ ඒ තියෙන්නේ. ඊට පස්සේ යොන් ඕ ඉංග්‍රීසි භාෂාව කොම්පුකා ඔත්තේයෝ පාඩම් කරන එක කොහොමද කියලා අහලා තිනවා. චොගම් ඔරොප්තා අසීරුයි කියන එකට මෙතන මේ ඔරොප්තාවල මේ රයන්න යට ප තිනවා. ඒ ප අයින් වෙලා ප වෙනුවට උයන්නක් එනවා. උයන්නට ඕයෝ එකතු වෙලා ඔරයෝ වෝයෝ හැදිලා තියෙන. ඔරොප්තා ඔරයෝ වෝයෝ හැදුනේ එහෙම තමයි. මේ තියෙන පුල්පිච්චි විදියට හදන්න ඕන ටිකක්. මෙතන මේ හදපු එකක් තියෙනවා. මේ නල්ෂී කාලගුණය තියෙනවා. චොප්තා සීතලයි තියෙනවා. නල්ෂී ගා කාලගුණය චොප්තා සීතලයි ප අයින් වුණා. මුලින් ද අයින් වෙනවා. ඊට පස්සේ චුප් තිනවා. චුප්පල ප අයින් වෙලා උයන්නක් එනවා. උයන්නට ඕයෝ එකතු වෙනවා. එතකොට චෝයෝ නාල්ශීගා චෝයෝ කියලා හැදෙනවා. යොන් ඕ කොම්පු යොන් ඕ කොම්පු ඉංග්‍රීසි භාෂාව පාඩම් කිරීම ඔරයොප්තාවල ඔරයෝ වෝයෝ ඒ කියන්නේ දා අයින් වුණා. ඊට පස්සේ පයන්න අයින් වෙලා පයන්න වෙනුවට උයන්නක් එනවා. උයන්නට ඕයෝ එකතු වෙලා ඔරයෝ වෝයෝ කියලා හැදෙනවා. ඊට පස්සේ මුල් කියන වතුර ඒකට රල් වලින් රල් දානවා. මුරල් චගප්තා සීතලයි මේකේ දයන්න අයින් කරනවා. ඊට පස්සේ පයන්න අයින් කළා උයන්නක් වෙනවා. චගා ඌ කියන එකට ඕයෝ එකතු කරනවා. චගා ඌ ඕයෝ චගා ඌ ඕයෝ ඌ ඕයෝ වෝයෝ චගා වෝයෝ කියලා හැදෙනවා. කෝපීරල් කෝපී ඊට පස්සේ තොගොප්තා රස්නේ දායින් කරනවා. ප තිනවා. ප ඌ වෙනවා. ඊට තගෝ ඌ වලට ඕයෝ එකතු කරනවා. තගෝ ඌ ඕයෝ තගෝ ඌ ඕයෝ තගෝ ඌ ඕයෝ තගෝ වෝයෝ කියලා හැදෙනවා. කරිමල් පොගෝ පොකිවා කත්ති තෙහාරල් වංශං හසයෝ කරිමල් පොගෝ රූපය බලලා පොකිවා කච්චි උදාහරණයට සමානව තෙවාහේ පොසය කතා කරලා බලන්නලු. කා කියනවා යොරමන් ඔත්තේ යොරම් එක කොහොමද කියලා අහනවා. නා කියන එක්කෙනා කියනවා නොමු ගොඩක් මේ තොප්තා තියෙන තෝයෝ වෙලා මේක තොප්තා වචනේ රස්නේ තෝයෝ රස්නේ කියලා කියනවා. ඊට පස්සේ මෙතන තියෙන එක ඉල් එකේ තියෙනවා මෙයාට හීතල චුප්තා ඉන්නේ කැවුල්ල ශීත කාලේ කැවුලන් ඔත්තේයෝ කියලා මේ වගේ ලියන්න තියෙනවා. ඒ කියන්නේ ඔත්තේයෝ ඉස්සරහට මේ කැවුල් කැවුරල් ඔත්තේයෝ කැවුල් එක කොහොමද චුප්තාත් මෙතන චුප්තා එකේ දායින් කරා ප එනවා. ප හල් වෙලා දින ප පුල්පිච්චි එක ප මේ ඌ වෙනවා. ඊට පස්සේ චූ ඕයෝ චෝයෝ හැදෙනවා. එතකොට කැවුරන් චෝයෝ කියලා නාගේ එක හැදෙනවා.
නැත්නම් නෝමු චුවෝයෝ ගොඩක් සීතලයි. මේ දෙකත් බලලා හදන්න සරලයි. තෙවහයි නෑ තෙවහයිල් සංවාදයක කල්ලෝ අහනවා ජයාගෙන් ජයා ශිනන් මුසන් කේජර චුවාහෙය මොන ඍතුවටද කැමති? ඊට පස්සේ ජයා උත්තරයක් දෙනවා කල්ලෝට ජොනන් මම නම් යොරමල් චුවාහෙය යොරම් වලට කැමති. ඊට පස්සේ කල්ලෝ ආයි ප්‍රශ්නයක් අහනවා මොංගලයේ කියවුරන් ඔත්තේය මොංගලල කියවුල් එක කොහොමද? ඊට පස්සේ ජයා කියනවා මොංගලයේ කියවුරන් නෝමු චෝයෝ ගොඩාක් හීතලයි කියලා උත්තරයක් දෙනවා. ඒක ඇසුරෙන් ප්‍රශ්න දෙකක් අහලා තිනවා. මේක දෙතුන් පාරක් හරි කියවලා වීඩියෝ එක දෙතුන් පාරක් බලලා හරි එච්චර ඕනේ නෑ මේ වෙනකන් ආවා කියන වලට සාමාන්‍ය හොඳ දැනුමක් තියෙනවා බලලා ඒක කරන්න. මේ වැඩිපුර අධ්‍යයනයට තියෙන්නේ මේ පොම් තතත් හදා කියන එක මේ පොම් තතත් හදා ඊට පස්සේ කාල් ශිවෝයෝ කියන එක මේ කාල් දෙබස් දෙකට දාලා තින්නේ ඒ විදිහට මේ යොරම් තොප්තා තෝයෝ කියන එක මෙන්න මේ දෙකට කඩලා දාලා පැට්‍රිස් කරන්න තියෙන්නේ කියවුල් චුප්තා චෝයෝ කියවුල් දැම්ම මෙතනට චුප්තා චෝයෝ කියලා දැම්මනම් මේක හරි. මම මේ පල්ලෑ හැදෙන එක මෙතනින් බලලා කියන්න තීන එකනේ මේ කියන්නේ පල්ලෑ හදන්න ඕන එක මම කියාගෙන යන්න ඉක්මනට යන්න ඕන හින්දා කා අහනවා නාගේ යොරමන් නර්ශිකා ඔත්තේ යොරම් වල කාලගුණය කොහොමද කියලා. නා කියනවා තෝයෝ කියලා. තොප්තා තෝයෝ කියලා කියනවා. ඊට පස්සේ ආයි කා කියනවා කා අහනවා කියවුලන් නර්ශිකා ඔත්තේ මේ කියවුල්වල නර්ශික කොහොමද? ශීතකාරේ කොහොමද කියලා. මුලින් ඇහුවා යොරම් එක ගැන සෞම්‍ය කාලේ ගැන දැන් අහනවා මේ කියවුල් එක සීත කාලේ ගැන. එයා කියනවා චෝයෝ සීතලයි චුප්තා චෝයෝ සීතලයි නා කියනවා. හරි නේද? ඊට පස්සේ ඕහි ඊ තිනෝ නල්ෂි කාලගුණය ගැන. කාලගුණය නල්ෂි වෙද කාලගුණය නල්ෂිකා චොප්තා කාලගුණය හොඳයි. නාල්ශිකා නප්පදා කාලගුණය නරකයි. නාලගුණය අපැහැදිලි අර්ථය නරකයි නප්පද. ඊට පස්සේ මේ වෙලාව විරුද්ධ වචන ගොඩක් තියෙන්නේ. පන්දෙක් මල් ටික. මාන්තා ගොඩ් මල්ගත්තා කියන්නේ පැහැදිලි ක්ලියර්. හරිදා වලාකුළු සහිතයි අපැහැදිලි. අඳුරුයි හරිදා අඳුරුයි. මේ හරිදා අඳුරුයි වුණාට ඒකේ මේ කාලගුණයත් එක්ක යනකොට වලාකුළු සහිතයි. එතකොට ටිකක් අඳුරු ගතියයි ඒ අර්ථෙම තමයි ඉන්නේ. ඊට පස්සේ මේ පාරාමේ පුල්දා හුලං හමනවා. ඊට පස්සේ මෙතන තියෙනවා නොනි ඔදා මෙතන තියෙනවා පිගා ඔදා හිම එනවා වැස්ස එනවා. හිම වැටෙනවා වැස්ස වැටෙනවා. ඒ කියන්නේ නොනි ඔදා සමානයි නොනි නෙරිදා. පිගා ඔදාටම සමානයි පිගා නෙරිදා. වැස්ස වැටෙනවා වැස්ස එනවා. ඊට පස්සේ නොනි කජිදා හිම එන එක නවතිනවා. කජිදා නවතිනවා. පිගා කජිදා වැස්ස නවතිනවා. මානී ගොඩාක් ඒකත් එක්ක මෙන්න මේ උඩ වචනේ පටලවා ගන්න එපා. මානී කියන්නේ ගොඩක් මානී ගොඩක් මෙතන මල් ගත්තා කියන්නේ පැහැදිලි. මේ දෙක පටලවා ගන්න එපා. චොම්මල් ඇත්තටම පියල්ලෝ පියල්ලෝ
කියන්නේ ඊතරම් කියලා අර්ථයක් තියෙන්නේ ඍණාත්මක ප්‍රකාශන වලට එන්නේ. පල්හැදි තව ඒක පැහැදිලි කරන්න නැත්නම් අවුල් වෙනවා. පියල්ලෝ ඊතරම් කියලා අදහසක් දැන්ට තියාගන්න පහළදී විස්තර කරලා දෙන්න. යබසේයෝ කියන්නේ හලෝ කියන එක. කෝල් එකක් සාමාන්‍යයෙන් ආන්සර් කරපුවම යබසේයෝ කියලා තමයි කියන්නේ. හලෝ කරිමල් පොගෝ රූපය බලලා පොගිවා කච්චි පොගියකට සමානව තෙහාරල් වංශංහසයෝ මෙන්න මේ තෙහායක සම්පූර්ණ කරන්නලු පළවෙනි එක විතරක් කියලා යන්නම් උදාහරණෙත් කියලා නල්ශිකා ඔත්තේ කාලගුණය කොහොමද නල්ශිකා චුවායෝ හොඳයි නල්ශිකා ඔත්තේයෝ නල්ශිකා කොහොමද මෙන්න මෙතන තියෙනවා මේකේ නල්ශික කොහොම නුනි ඔදා නුනි වායෝ මේකත් කියන නල්ශිකා ඔත්තේයෝ කාලගුණය කොහොමද පිගා වායෝ නල්ශිකා ඔත්තේයෝ කාලගුණය කොහොමද මෙන්න මේක හරිදා හරයෝ නල්ශිකා ඔත්තේයෝ කොහොමද ශිවෝයෝ මොකද පරමි පුල්දා පුල් ඕයෝ පුල් මේ පුල්දා කියන එකේ දයන්න අයින් කරා මේ ල තින්නේ ලනොක්ක ආනෑ ලනොක්ක නෑ මේ ඕයෝ එකතු වෙනවා පුරෝයෝ පුල්ලෝයෝ කියන හරි අන් කියන එකේ අර්ථය තමයි නැතෙන අර්ථේ මේක නැතෙන අර්ථේ මේක පිගාන් වායෝ වායෝ කියන්නේ එනවා කියන ක්‍රියාපදයේ මුලට දානවා අන් කියන එකට අන් වායෝ එන්නේ නැහැ. හදා වලින් අවසන් වන වචනවල ඒ කියන්නේ ඉල් හදා කොම්පු හදා උන්දුන් හදා වගේ ගත්තොතින් ඉල් හදා වැඩ කරනවා වැඩ ඉල් කියන්නේ වැඩ කරනවා කියන්නේ හදා. එතකොට ඉල් ඉරල් අන් හේයෝ කොම්බුරල් අන් හේයෝ යුරිරල් අන් හේයෝ විදිහට එන්නේ එතන විතරයි වෙනසක් වෙන්නේ අර ක්‍රියා නාම වචනේ ක්‍රියාවයි අතරට එන්න ඕන එච්චරයි පිගා අන් වායෝ වැස්ස එන්නේ නැහැ මං අරක කලින්ම කිව්වනේ හේයෝ ටික මෙතන තියෙනවා හරි කමන්නේ හරි කමන්නේ ඒ ඉස්සෙල්ලා කිව්ව ටික ඒ විදිහම තමයි මේ ඉල් හදා අර විදිහම තමයි ටික පැහැදිලි කරන්න ඕනත් නෑනේ කිව්වනේ මම වේගෙන් නානන් මම නම් උන්දුන් අන් හේයෝ ක්‍රීඩා කරන්නේ නෑ යුරි හේයෝ නම් යුරි අන් හේයෝ වියන්නේ නෑ පිසින්නේ නෑ මෙතන හයෝනන් කිබුනි අන් චුවායෝ මේ කිබුන් එක හැඟීම් හොඳ නෑලු චුවායෝ හොඳයි අන් චුවායෝ හොඳ නෑ කරිමල් පොගෝ පොගිවා කච්චිත හරල් වංශංහසයෝ නුනි වායෝ වැස්සාවද අනියෝ නැහැ නුනි අන් වායෝ වැස්සාවේ නෑ ඊට නලසිකා චුවායෝ කාලගුණය හොඳයිද අනියෝ නල්ශිකා අන් චුවායෝ නල්ශිකා මේ ටිකම දැම්මා මෙතනට අන් චුවායෝ එහෙම පිගාවායෝ වැස්සෙනවද අනියෝ නැහැ පිගා අන් වායෝ පරාමි පුල්ලෝයෝ පරමි පුල්ලෝයෝ හුලං හමනවද අනියෝ පරමි පුල්ලෝය අන් පුල්ලෝයෝ උලං හමන්නේ නෑ චුවෝයෝ මේ චුප්තා චුවෝයෝ වල තියෙන සීතලද අනියෝ නැහැ අන්චුවායෝ සීතල නැහැ පොයිවා ගච්චිත හරල් තවහේ පොස්සයෝ කතා කරලා බලන්නලු පබල් මොගෝයෝ බත් කනවද අනියෝ පබල් අන් මොගෝයෝ පනල් මොගෝයෝ මේ මෙයාහනෝ පබල් මොගෝයෝ බත් කනවද අනියෝ නැහැ
නා කියනවා අනියෝ නැහැ මං කන්නේ නැහැ. පබලන් මොගෝයෝ බත් කන්නේ නැහැ. පනල් මොගෝයෝ පාන් කනවා. ඒ විදිහට මේක හදන් දෙන කානා දාරි වෙලා මේ හතරක් හදන් දෙනවා. හතරෙන් පළවෙනි එක කියනවා කා කියනවා කොපිරල් මෂෝයෝ බීම බොනවද? අරයා නා කියනවා අනියෝ නැහැ. කොපිරල් අන් මෂෝයෝ බොන්නේ නැහැ. ජූසරල් මෂෝයෝ. ඒ විදිහට චෙක් නම් පොදා ඉල්තා මේ කියන්න වෙන්නේ ක්‍රියාවචන ටික නෑනේ. කලින් පස්වෙනි පාඩමේ එතකොට මේ ක්‍රියාවචන ටික තියෙන්නේ. චෙගලිල්ගෝයෝ පොත් කියනවද? නා කියනවා අනියෝ චෙගල් අන් ඉල්ගෝයෝ කියවන්නේ නැහැ. ශිම්මුනල් ඉල්ගෝයෝ පත්තරයක් කියවනවා. ඊට පස්සේ චොන්සෝරල් හේයෝ පිරිසිදු කරනවද? අනියෝ චොන්සෝරල් අන් හේයෝ කරන්නේ නැහැ. ගේම් හේයෝ ගේම් ගහනවා. ඉල් හදා වැඩ කරනවා. මේකේ ඉල් හදා ඉල් කියන්නේ වැඩ හදා කියන්නේ කරනවා. එතකොට ඉල් වල මැද්දට තමයි අන් දාන්න ඕන. හරි මේ ප්‍රශ්නේ ඉල් හේයෝ වැඩ කරනවද කියලා කා අහනවා. නා උත්තරේ විදිහට දෙනවා. අනියෝ ඉරල් අල්රල් දානවා. වැඩේ කරන්නේ මොකද්ද? වැඩේට මතුවෙන්නේ මොකද්ද කියලා සලකුණු කරන අල්රල් දානවා. ඉරල් වැඩ අන් හේයෝ කරන්නේ නැහැ. ඉරල් අන් හේයෝ වැඩ කරන්නේ නැහැ. තිතක් තිබ්බා ශිවෝයෝ විවේක ගන්නවා. ශිත්තා ශිවෝයෝ ශිත්තා නෙමෙයි ශිදා විවේක ගන්නවා. ශිවෝයෝ ශිදා විවේක ගන්නවා. ශිවෝයෝ විවේක ගන්නවා. ශිත්තා කියන්නේ පහසුයි. මට ඉස්සෙල්ලා බලන්න ශිත්තා කියන්නේ පහසුයි. ශිදා කියන්නේ විවේක ගන්නවා. තෙහා ඊ සංවාදය දෙක යොබසෙයෝ හලෝ කොල්ලලදී හලෝ තොයිසී හනොක්ගිනන් හනොක් එක නම් චිගම් නල්ශිගා කාලගුණය ඔත්තේයෝ හනොක් කළ කාලගුණය කොහොමද කියලා අහනවා. පිගා මානිවාය වැස්ස ගොඩක් එනවා. සොවුල් ඒදෝ සොවුල් වලත් පිගා වායෝ වැස්ස එනවද? අනියෝ පිගා අන්වායෝ නෑ වැස්ස එන්නේ නෑ. කරෝම් එහෙම නම් මානි තෝයෝ ගොඩක් රස්නේද? ඊට පස්සේ තරහා කියනවා ඔනරන් අද නම් පරමී පුල්යෝසෝ හුලං හමන නිසා ප්යොල්ලෝ එතරම් අන්තෝයෝ ප්යොල්ලෝ අන්තෝයෝ එතරම් රස්නේ නෑ. ප්යොල්ලෝ සාමාන්‍ය ඍණාත්මක දේවල් එක්ක එනගෙන අන් ඉදියටම එන්න පුළුවන්. මේකත් එහෙමයි. අරකමයි අර වැඩිදුර අභ්‍යාස කරන්න දාලා තින්නේ. නාල්ෂී කියන එක මෙතන දාලා තියෙනවා. චොප්තා ඊළඟ වාක්‍යයේ ඒක ඉස්සරහ තියෙනවා. පිගා තියෙනවා. හරි මේක මේ 15ක බල්ලේ වෙල්ලා මං ඔයාලා පුරවන්න ඕන එක මං කියවන්න. මේ තීන එක මං කියවන්නේ. පරමි පොල්ලෝයෝ කියලා අහනවා. ඊට පස්සේ මෙයා කියනවා අනියෝ පරමි අන් පොල්ලෝයෝ පරමි අන් පොල්ලෝයෝ. ඊට පස්සේ කා දෙවෙනිට අහනවා නුනි වායෝ හිම වැටෙනවද? හිම එනවද? නා කියනවා නේ ඔව් නුනි වායෝ හිම එනවා. මේ තීනකනේ මේ කියුවේ ඔයාලා ලියන්න ඕනේ කියුවේ. ඊට පස්සේ යුයොන්හන් පොහොම් වැදගත් පොහොම් වචනයක්. මේ යුයොන්හන් පොහොම් වැදගත් වචන. කගේ චුගෙත් සෝයෝ කගේ
චොකෙස්සෝ ඒක හොඳ වේවි කියලා කියනවා. ඒක හොඳ වේවි. මේක මේ සාමාන්‍යයෙන් කියන්නේ ඒක හොඳ වේවි. හරි මේ ටික කියවලිවල මම කියන චොම්සිම් පූතෝ උදේ සිට චොම්සිම් පූතෝ උදේ සිට හරි උදේ ආහාරයේ සිටේ හරි මොග්ගෝ කියන්නේ උදේ ආහාරය පූතෝ සිට මොග්ගෝ කාලා ඉල්හල් කායෝ වැඩ කරනවද කියලා අහනවා. යෝජනාව ගෞරවයෙන් අහන්නේ වැඩ කරමුද? උදේ කෑමේ ඉඳලා කන එක මුලටම කරලා එතන ඉඳලා වැඩ කරන්න පටන් ගමුද කියලා අදහසක් මේකේ තින්නේ. චොම්සිමල් පූතෝ උදේ ආහාරයේ සිට උදේ ආහාරය මොග්ගෝ උදේට මොග්ගු කාලා කෑමෙන් පස්සේ ඉල්හල්කාය වැඩ කරමුද කියලා මෙයා අහන්නේ. යෝජනාවක් කරනවා. කියන්නේ බඩගිනේ වැඩ කරන්නේ නැතුව උදේට කාලා වැඩ කරමුද කියලා මෙයා අහනවා. කගේ චුක්කෙත්නේ චුක්කෙත් සෝයෝ ඒක හොඳ අදහසක්. ඒක හොඳයි. ඒක සුබයි. ඒක හොඳ මේක කියලා මෙයා කියන යුයුන් හන්පොහොම එක එහෙම ඉන්නේ. වචනාර්ථයෙන්ම නෙමෙයි නිකන් ඒක නිකන් මරු අයිඩියා එකක්. එහෙම කරමු මාත් ඒකට එකඟයි. මෙයාලා මේ විදිහක කළා නැහැ. මෙයාලා කරන්න ඉන්න දෙයක්. කියන්නේ අනාගතේ හංගවන්න තමයි මේ ගෙත්තා දාලා තින්නේ. චුග්ගෙත් සෝයෝ ඒක හොඳ අදහසක් හොඳ දෙයක්. එහෙමයි කියලා කියනවා. එන ඊළඟට තියෙන අපිට මේකේ දෙවෙනි කොටස මා සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. හරිම සරලව කෙටිම වීඩියෝ එකක් විදිහට නාරිෂි කාලගුණය ගැන මං ගේන්නම් ඊළඟ වීඩියෝ එකේ. එහෙනම් හොඳට පාඩම් කරගන්න සුබ දවසක්.